ජෝස්න ප්‍රනාන්දු කියනවා මේ නාමල් රාජපක්ෂ සෙනඟ දැකලා මිනිස්සු බය වෙලාලු. පිස්සු දෝයි. අපේ කොල්ලෝ යොතන ඉන්නේ. මුන් එන්නේ කන්න එන්නේ. රුපියල් 5000 ගන්නයි, ගල් බාගේ ගන්නයි, රයිස් එක ගන්නයි එන්නේ. උඹ රැවටිලා. අපේ උඹා බලවකෝ ඡන්දේ හම් වෙනකොට මං කියලා තියෙන අපේ කොල්ලොන් උඩරින්ම ගිහිල්ලා උඹලගේ රැස්ටිං වල ගිහිල්ලා කාපල්ලා කියලා බං අපි කියන දෙන්නේ අපි බං අපි හැමදාම යනවා බං අපිත් යනවා බං උඹලේ වස්තු නැහැ ඇයි බං ඔය ඡන්ද මේවාට යනකොට හන්දි අපි ඉන්නවනේ වරේ දෙකම හරි ආවුලක් නෑ ගපන් උඹලා ඡන්දේ දුන්නේ නැතුව කවන්නේ වරෙන් කියන අපිට 25 කරන් ඉන්න කියලා දිනවා මේ වස්තුවේ සීට් ගන්නවක් ගන්න නැහැ නැකපන් කියලා ඒ වයක්ක මිනිස්සු වරන් යන්නේ උඹලා අපි දන්නේ නැද්ද අපි බබාද ඔය යන්නේ ඒකේ උන් දෙකෙන් පංගුවට ඡන්දෙ දෙන්නේ නැහැ. අනික බයි නාම රාජපක්ෂ ගොවිරැස්ටි මිනිත් බං 30යි ඉන්නේ බං. 30යි. උඹලා කියන්නේ වර බං අපිට කොහෙන් hina වෙන්නද දන්නේ නැහැ. මහින්ද මහත්තයා මේව කතාවක් කියනවා. මිනිස්සුන්ට හරියට ප්‍රශ්නලු එදා වේල කන්න විදිහක් නැහැලු එදා වේල කන්න නැති කරලා කියපු මිනිහා එදා වේල කන්න නැහැ කියනවා. තව අවුරුදු 150ක් විතර ණය ගෙවන්න ඕනේ මේකේ මිනිහා අරන් තියෙන ණය ටික. ඉපදෙලත් නැහැ ණය ගෙවන්න ඉන්නේ උන් ටික. එතර අපරාධ කරලා ගිය මිනිහා කියන මිනිස්සුන්ට හරි පස්නවල හරි දුකයිද ෆේරෝනේ තමන්ගේ බොඩිගාඩ් දිනවල බස් 10යි ටිපර් 6යි ඩීසල් සෙට් අනම්මන අපේ දේවා බලකයි හිටපු මිනිස්සු ඩ්‍රයිවර් කෙනෙක්. මහින්ද රාජපක්ෂගේ බොඩිගාඩ් මිනිහා දැන් ලෙෆ්ටිනන්ට් කරනවද කොහෙද ජනාධිපති වෙච්ච ගමන් කැප්ටන් කරා මේ කියා කඩුවක්වත් තරම් අර මේ කඩු සරම ටික වක්කක් දාන්නවද දන්නේ නැහැ මමට මම තියන්න පුළුවන් දන්නේ නැහැ ඕ මාරු බොඩිගාඩ්ලා ඉන්නේ කොහොමද බොඩිගාඩ් අරමන අර කවුද චෞමදිත කියනවා අංකලා අවමන වේර කොහොම ඇද්ද කියලා අහනවා බොඩිගාඩ් ගා වච්චර තියෙනකොට මහින්ද මහත්තයා ගාව කොච්චර ඇද්ද නේද අනික මහින්ද රාජපක්ෂගේ පුතු මොකද්ද කරපු රස්සාව කියපන් බං තියනවනේ බං එක කම්පැනි තියනවනේ බං හැමෝටම තියනවනේ කම්පැනි එතකොට බං මේ වියදම් වෙලාම නෑනේ බං අනික ඔය පඩියක් කරා කොහොම කරන්න පුළුවන්ද මං මේ කියන්නේ මිනිස්සුන්ට මොලේ කල්පනා කරපල්ලා හොරා කාලා නැද්ද මං කොමිස් අරන් නැද්ද අහු වෙලා නැති එක ඇත්ත උප්පු වෙලා නැති එකත් ඇත්ත ඒ වුණාට ඉතින් බං මේක නිදානයක් හම්බෙන්න ඕනේ කොහොමද ඒ අර මැනික් මල්ලක් කවුද ගෙනත් කියලා කියලා නේ අයියෝ අපි රවට්ටෝප යටි නේ නිකන් අර නිකන් ඒව රවට්ටලා නේ මට ඒක කියන වචනත් නෑ බං ඒවට කියලා මොනවාද කියන කතා කියලා ඒ නිකන් බැලේ බං අපි ඔක්කොම අවුරුදු 5ට අඩු ළමයි වගේ එයාලා මොලේ මෝරපු කට්ටිය වගේ නේ මේ රට පාලනය කරේ අපිට නිකන් පානිය දාලා නේද බං උඹලා තවත් මුන්ට අවු වෙනවනේ බං අපේ සීයා වුණා තාත්තා වුණා අම්මලා වුණා ඔක්කොම අවු වුණා මාත් ටිකක් කාලයක් අහුවෙලා හිටිය බුදු අම්මෝ එතනින් ගැලවුණා උඹලත් එතනින් ගැලවියල්ලා මේ කියන්නේ ඒකයි මුන් හදන රටක් නෑ නාම රාජපක්ෂ කියන අමු ගොනේ බං කොන්නුට මොකටද බං අරු තව මේකේ කොල්ලෝ නෑ දන්න වෙන කොල්ලෝ නැත්තටම නැත්තා මිනිස්සු නැත්තරම නැත්තා ඌම විතරක් නම් ඉන්නේ එහෙනම් කමක් නෑ ඌ විතරයි ඉන්නේ කියලා හරි නේද බං මේකේ ලක්ෂ ගණනක් ඉන්නවා ලක්ෂ 220ක් විතර ජනතාව ඉන්නවා මේක හොඳ තරුණ ඉන්නවා මොලේ තියෙන මේ රට්ටාලේ තියෙනවා රාජපක්ෂ නරක මොකෙද්ද බං නර්ගයා බං නාම රාජපක්ෂ කියන මට නම් ඇස් දෙකට වක්ක පෙන්වන්න බෑයි බං හොරා කාලා මේක විනාශ කරලා නන්නත්තර කරපු උන්ගේ පුතුනේ බං උගේ බාප්පා ජනාධිපතිකම් කරා ඌත් කෙල්ල දැම්ම තාත්තත් කෙල්ල දැම්ම තාත්තා දෙපාරක් හිටියා තාත්තා අවුරුදු 50ක් දේශපාලනය කරලා සීයලා කරලා යකෝ දෙන්න එපා ඔය පරම්පරාවට ඔය පරම්පරාව තමයි අපිට කෙලෙව්වේ ඒ හින්දා දැන් මේ කරන මිනිහට කරගෙන යන සපෝට් එක දීපන් හරිද ජොනියා අර ආරකෝ කොම්පැනි බදු ටික ගෙවපන් ඔබට කියන්නේ ගෙවලා දාපන් අපිට තෙල් ගේන්න ගෑස් ගේන්න සල්ලි ඕනේ හරිද ජොනියා පට්ට ජොනියා කපටි ජොනියා